තරුණයා ඔන්ලයින් අවසාන සතියේ ප්‍රෝග්‍රෑම් එකේ යද්දි මම ඕගොල්ලොන්ට පොරොන්දුවක් වුණා. අවසාන සතියේ අපි කතා කරේ සහරා ෆ්ලෑෂ් හරිදු කොස්තාත් එක්ක. කොස්තාගේ ප්‍රෝග්‍රෑම් එක පුරා කියවුණ නම තමයි බබා. එහෙනම් බබාව මේ සතියේ එක්කෙනවා කියලා ප්‍රෝග්‍රෑම් එකට. ඔන්න මම පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුවත් ඉෂ්ට කරන්න තමයි බබාව අද ගෙනල්ලා ඉන්නවා එහා පැත්තට. අයිබෝන් බබා. ඉතින් අයිබෝන්. හැමෝම කියන්නේ බබා කියලා. ඔව්. නම හර්ෂණ ප්‍රසාද්. නම ගොඩක් කට්ටිය දන්නේ නැහැ. දන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා ගෙදරට කියන නම සෙට් වෙනානේ. අර ඒක තමයි වැඩේ. يعني කොහොමද මචං මේ බබා කියන එක ඇත්තටම සෙට් උනේ? පොඩි කාලේ බබා. අම්මා මේ පොඩි කාලේ ඉඳන් බබාම තමයි කියන්නේ. ඊට පස්සේ අර ඒකත් එක්ක ගෙදර වටපිටා කට්ටියත් බබා කියන්නේ. ඊට පස්සේ දැන් ගොස්තලා කට්ටිය අපි හම්බ වෙනකොටත් ඒ නම ඉතින් කියනවනේ බබා කියන එක තමයි දිකට. ප්‍රේක්ෂකයෝ දන්නේ බබා කියලා. ඔව්. අපි දන්නේත් බබා කියලා. ඔව් නම ඇත්තනම ගොඩක් කට්ටිය දන්නේ ලොකුට. හර්ෂණ බබා. හර්ෂණ බබා. හර්ෂණ ප්‍රසාද් තමයි නම. හර්ෂණ ප්‍රසාද් තමයි නම. බබා කියලා මම මචං බබා කියන්නද හර්ෂණ කියන්නද ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඕනයක් කියන්න. මට ටිකක් සෙට් බබා කියන්න. බබා කියන්න. මොකද මටත් අහලා පුරුදු ඒකනේ හර්ෂණ කිව්වම ඉතින් මට ඉස්කෝලේ යාළුවෝ විතරයි ගොඩක් කාට හර්ෂණ කියලා තියෙන. ඊට පස්සේ සමාජයේ ගොඩක් කට්ටිය ඉතින් බබාව තමයි කියන්නේ. සහරා ෆ්ලෑෂ් රිදම් බබා. බබා මචං කතා කරමු. කොයි කාලේද සහරා ෆ්ලෑෂ් සෙට් වෙන්නේ? මම හිතන්නේ පරණම තුන්වෙනි සමාජිය. ඔව්. ප්‍රදීප් කොස්තා ඊළඟට වයින්නේ. මම හිතන්නේ එදා කොස්තා එදා කිව්වේ මේ එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. මොකද කොස්තා තමයි මාව يعني කොස්තා ලංකාවට එනවා. ඊට පස්සේ ආවට පස්සේ මුලින්ම සම්බන්ධ කරගන්නේ මාව. මේ ඊට කලින් කොස්තා රට යන කලින් අර කොස්තා බෑන්ඩ් එක මෙහෙ අර ගමේ අපි සෙට්ලා ගහනනේ. දැන් කොස්තාලා බෑන්ඩ් එකක් වෙනම තිබ්බා. මම අපේ අයියලා කට්ටිය එකතු වෙලා වෙන බෑන්ඩ් එකක් තිබ්බා. අර එක ගමේ බෑන්ඩ් එකනේ. ඔව්. අපි දෙකොල්ල තමයි අර එදාසල තියන්නේ පොඩි ඇටැක් සීන් තියනනේ. අර එන පොඩි අමුතු එකක් තියෙනවා. අර මැද්දේ කට්ටියක් ඉන්නවා එහෙම්ෙන් එහෙට මෙහෙට තියා ගන්න අරගොල්ලෝ මෙහෙම කිව්වා කියලා අර පොඩ්ඩක් ෆෝම් කරලා එහෙම කතන්දර ටිකක් තියෙනවානේ. එතකොට ඉතින් පොඩි අර දන්නේ නැතු ඇටැක් එකක් හැදෙනවනේ එක. අර ඉතින් එහෙම ගහනකොට අර මේ ගොඩක් කාට අර ඇටැක් ෂෝ කියලා ඉස්සරහෙම ගන්නෑ. ඊළඟට කානිවල් එකක් ප්ලේ කරන්න සෙට් වුණා මේ හෝමගම විල්ෆ්‍රඩ් එකේ කොස්තලා බෑන්ඩ් එක අපි බෑන්ඩ් එක තමයි ප්ලේ කරේ. සහරා ෆ්ලෑෂ් ද එතකොට? නෑ සහරා ෆ්ලෑෂ් නෙමෙයි නෑ නෑ. කොස්තාගේ හිටියේ බෑන්ඩ්. ඔව් කොස්තා හිටියේ සායන්ෂා කියලා බෑන්ඩ් එක. මං හිටියේ සියරා කියලා බෑන්ඩ් එක. ඉතින් නම් දෙක පුරුදුයිනේ අපිට හරි. ආයන්ෂා සියරා. ඔව්. නම් පුරුද්දක් තියෙන ඊට පස්සේ බෑන්ඩ් එක තමයි ඔය නෑ ඊට පස්සේ අර ඒ කාලෙම 2004 විතර 5 විතර ඔය දෙකම නැති වුණ කෙනෙක් මේ නැත්තුවා. කට්ටිය එහෙම මේ වල කෙනෙක් අර වුණා. ඒ කාලේ ලොකු මෑගක් තිබෙත් නෑ නේ. ඉතින් එහෙම අර බෑන්ඩ් එකට එන්න ඇත්තටම හරි අමාරුයිනේ. තිබෙස්සල ලීසි නැහැ බෑන්ඩ්. ලේසි නෑනේ යුද්ධ කාලෙත් එක්ක ඉතින් අර වැඩ එන්නෙත් ඉන්න අර ඉන්න පීක් එකේ ඉන්න බෑන්ඩ් 4-5ට විතරයි. ඉතුරු අයට එහෙම වැඩක් නෑ. ප්ලැට්ෆෝම් එකක් තිබෙන්නේ නැහැ නේ එළියට. ඔව් එන්න ක්‍රමයක් ඇත්තෙම නෑනේ. එක්කෝ ඉතින් අපි ෂෝ එකක් ගහනවා නම් ඉතින් අපිම පෝස්ටර් ගහගෙන එහෙම සීන් එකක් නේ. ඒකින්ද හරි අමාරුයි. ඉතින් අවුරුද්දකට 1යි 2යි එහෙමනේ ඉතින් ගහන්නේ. එකත් අපිම කරන එකක්. ඒවත් එක්ක ඉතින් අර ඒක සෑහෙන කැපකිරීමෙන් වැඩේ කරනවා. ඊට පස්සේ ඉතින් අර ඒකේ ප්‍රතිචාර අහගෙන කාලයක් එකෙන් ඉන්නවා. ඉතින් එහෙම තමයි චූන් එකේ ඉන්නවා. ඒ චූන් එකේ ඉන්නවා මාස ගාණක් ඉන්නවා. අර කානිවල් එකේ මොකක්ද උනේ ඊට පස්සේ? කානිවල් එකේ ඊට පස්සේ අපි දෙකොල්ලම ප්ලේ කරා. එදා තමයි කොස්තම දැක්කේ. හැබැයි එහෙම කතා කරන්න හම්බුන්නේ නැහැ ලොකුවට. ඊට පස්සේ ආයේ රට ගිහලා ඊට පස්සේ කොස්තගේ හිතේ මොකක් හරි තිබ්බා මම ප්ලේ කරනවා කයි දකින්න ඉතින්. ඒකත් එක්ක ලංකාවට ඇවිල්ලා මේ කොස්තගේ යාළුවෙක් එක්ක තමයි මේ අරු කොහෙද මචං ඉන්නේ කියලා අපකරි අහලා එයත් එක්ක තමයි අපේ ගෙදරට ඇවිල්ලා. එතකොට අපේ බෑන්ඩ් අතර වැඩේ නවත්ලා තිබ්බේ. ගෙදරටම ඇවිල්ලා ඇහුවා කොහොමද කියලා. කිව්වා හා කියලා. වැඩේ එතනින්ම සෙට් වුණා 2005 ඒතර 2005 අග සෙට් වුණා. දැන් අවුරුදු 20. ඉතින් කොස්තයි බබයි කියන්නේ එතකොට කොහොමත් එකම අකට තක සීන් එකේ ඒක අපිට තේරුණා. දැන් ගිය සතියේදී අර ප්‍රෝග්‍රෑම් එකේ සහ දැන් කොස්තත් ගිය සතියේ කිව්වා හරිම මේ ෆැමිලි දෙකත් මාර සෙට් කියලා. ඔව් කොහොමත් ඉතින් අර මේ අපි බැන්දර පස්සේ අර කට්ටියත් සෙට් වුණා. ඉතින් අපි දෙකොල්ලෝ ඉතින් කොහොමත් ඉතින් අර අපි දෙන්න ගොඩක් කල් ඉඳලානේ. ඒක ඉතින් අර
අපි ඉන්නකම් කැඩෙන්නේ නැහැ නේ වැඩේ. ඉතින් අර කොහොම හරි ඉතින් යනවා. ඉතින් කොහොම හරි අපි දෙන්නට තේරුම් ගන්න පුළුවන් සෑහෙන්න දැන් අපි ප්ලේ කරලා ඒ කියන්නේ ඒක බොන්ඩ් එක තියෙනවා ඉතින්. කොම්බිනේෂන් එකක් තියෙන්න ඕනේ නැත්තම් දුවන්න නැත්තම් දුවන්නත් බෑ. දුවන්නත් බැහැ ඉතින්. සාරා ෆ්ලෑෂ් මෑතක ගත්ත පොඩි ටර්නින් පොයින්ට් එකක්. ඔව්. එකෝස්ටික් පැත්තට බර වුණා. ඔව්. මේකෙද්දි බබාගේ රෝල් එක මොකක්ද මේ කොහොමද මේ? ඔව් ඉතින් මෙහෙමයි. අපි 2000 අපි වැඩේ يعني මේ සෙට් උනේ කියන්නේ සාරා ෆ්ලෑෂ් 2005 ඉඳලා ලංකාවේ හිටියට ශානා ස්ටොප් නයිට් එක 2016 අගනේ තිබ්බේ. ඊට පස්සේ 2017 ඉඳන් ඒක සෑහෙනපත් වෙලා වැඩේ 2017 ඉඳන් අපි සෑහෙන වැඩ කියන්නේ 2017 අපි අවුරුද්දට වැඩ 270ක් වගේ තියෙනවා. ප්‍රදීප් ළඟ තාම කොහොම තියෙනවා විස්තර තියෙනවා 270 2018 280යි. එන්නේ වැඩ 2019 පස්සේ බෝම්බ ගහන්න කලින් ඉතින් වැඩ 100ක් වගේ ගහලා තිබ්බා ඒ කාලේ. කියන්නේ මාස කීපයකට ගහලා තිබ්බතින් ඊට පස්සේ අර හැමදේම කඩාවැටීමක් වුණා ඒක හරි. හැබැයි කොරෝනා වලින් පස්සේ කියන්නේ මම හිතන්නේ කොරෝනාත් එක්කම මම හිතන්නේ ලෝකේ මම හිතන්නේ කියන්නේ ජෙනරේෂන් එකක් මාරුණා කියන තමයි මම හිතන්නේ. කියන්නේ මිනිස්සු සෑහෙන වෙනස් විදිහට හිතන්න ගත්තා. මොන හේතුවෙන් හරි මිනිස්සු ගෙදර ඉඳලා පෙලක් දේවල් දැකලා මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් වෙනස් වුණා. ඒකත් එක්කම අපි වුණේ 2000 විතර ඉපදිච්ච අය 2022 වගේ වෙනකොට ඒ කට්ටියක් මම හිතන්නේ එළියට ආවගේ මම හිතන්නේ ඒක ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම මියුසික් වෙනස් වුණා කියලා තමයි කියන්නේ මගේ අදහස. මියුසික් විතරක් නෙමෙයි ගොඩාක් දේවල් මිනිසුන්ගේ ආකල්ප හැමදේ වෙනස් වෙනත් එක මට හිතෙච්ච දේ මම ප්‍රදීප්ට කිව්වා අපි දැන් මේ විදිහට ප්ලේ කරානේ. මිනිසුන්ගෙන් ගොඩක් දොස් ඇහුවා, ඉතින් හොඳත් ඇහුවා. කොහොමත් තින් මොන දෙයකටත් මිනිස්සු බයිනෝයි හොඳ කියනවා දෙපැත්ත මේ තියෙනවනේ. ඒකෙන්ද එකෝස්ටික් පැත්තක් ඇදීගෙන මම කිව්වා සාමාන්‍ය අපි ඉලෙක්ට්‍රික් නෙවෙයි අපි එකෝස්ටික් try කරමු. එකෝස්ටික් අපි try කරමු මේ ඊට පස්සේ ඒක ලොකෝට හිතේ තිබෙන්නේ නැහැ. ප්‍රදීප්ගේ කැමැත්ත තිබ්බ හැබැයි බෑන්ඩ් එකේ හැමෝගෙම කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අදහසක් නැති හින්දා මොනවා වෙයිද? ඒ කියන්නේ හරියයිද වර්ධීද කියන එක හැබැයි මේ මගේ හිතේ තාමත් ඒක තියෙන. ඒ කියන්නේ මේ යන්න ඕනේ තැන ගැන තාමත් ඒ කියන්නේ මේ හිතේ තියෙනවා. එතනට තමයි අපි දැන් වැඩ කරගෙන යන්නේ. ඒක අපි ස්ටෙප් දෙක තුනකට තමයි වැඩේ කරේ. ඒ කියන්නේ මුලින්ම එකපාරට ඉලෙක්ට්‍රික් ප්ලේ කරලා එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකට එන්න බෑ. ඇත්තටම මේ මොකද ඩ්‍රම්ස් ගාන එක්කන එහෙම එකෝස්ටික් ප්ලේ කරලත් නැහැ. අපිටත් එහෙම ලොකු මේ ගන්න නැහැ. ඉස්සල්ලාම කළා අපි එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් ගෙනල්ලා ඒක හයිබ්‍රිඩ් කළා. හයිබ්‍රිඩ් කළා කියන්නේ ඒක මාර්ෂලම් දාලා මේ ඊට පස්සේ මොඩියුල් එක දාලා සාමාන්‍යයෙන් ට්‍රිගර් හයි කරලා ඒතර මොඩියුල් එක කරා තමයි යන්නේ. හැබැයි එකෝස්ටික් පැත්තට බර ටෝන්ස් දෙකක් එක්ක මුලින්ම මේක ප්‍රැක්ටිස් කළා ඒ විදිහට. ෂෝස් කීපෙක ගැහුවා එහෙම. ඒකද අපි අර මෙගා බ්ලාස්ට් එකේ තමයි පළවෙනිම එක. ඒ කියන්නේ මෙගා බ්ලාස්ට් එකට අපි කලින් ගැහුවේ ෂෝස් දෙකයි. ඒ කියන්නේ අපි ඒක ලොකු රිස්ක් එකක් ගත්තා. ඒ කියන්නේ කවුරක්වත් එහෙම දෙයක් ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ෂෝ එකකට එච්චර රිස්ක් එකක් ගන්න නැහැ නේ. ඒ කියන්නේ ඊට කලින් අපිට ප්ලේ කරන්න උනේ ෂෝස් දෙකයි. මේ ඒ කියන්නේ ඩ්‍රම් සෙට් එකයි මැෂින් ඔක්කොම දාලා අපිට ඒ ටිකත් එක්ක ගහන්න උනේ ෂෝස් දෙකයි. තුන්වෙනි ෂෝ එක තමයි මෙගා බ්ලාස්ට් එක. එතකොට ලොකු රිස්ක් එකක් ඉතින් ඒ ඩ්‍රම් සෙට් එක අපි දැම්මෙත් නෑ ඊට කලින්. ඒ කියන්නේ මේ අපිට ඒක අලුතෙම පෙන්වන්න ඕන හින්දා ඒ ඩ්‍රම් සෙට් එක දැම්මෙත් නෑ. අපේ වෙන එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් තිබ්බා. ඒකට මේ වෙලම් ටික හයි කරලා ට්‍රිගර් හයි කරලා තමයි අපි ෂෝස් දෙක ගැව්වේ. අලුතෙන්ම මෙගා බ්ලාස්ට් එක තමයි මේ ඩ්‍රම් සෙට් එක දැම්මේ. ඉතින් සෑහෙන වෙනස් දෙයක් වුණා මේ ට්‍රාන්ස්පරන්ට් ඩ්‍රම් සෙට් එකත් එක්ක ලයිට් දාලා පොඩි ඒ කියන්නේ වෙනසක් කරන්න තමයි try කළේ. ඉතින් සාර්ථක අසාර්ථක කොහොමවත් අපි වෙනසක් කළා. අසාර්ථකම නැහැ. හැබැයි දැන් එතේ ඉඳලා දැන් අපි මේ වෙද්දි අවුරුදු 2කට වගේ කිට්ටුයිනේ. දැන් බලනකොට ඒකත් එක්ක බලුවම සෑහෙන එකෝස්ටික් පැත්තෙන් අපි ඒ කියන්නේ සෑහෙන දුරක් ගිහලා අපි ඒ කාලෙම ටික කාලෙකින් නැවැත්තුවා. එහෙම මේ හයිබ්‍රිඩ් කරලා ගහන එක නැවැත්තුවා. නවත්තලා
ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් ආයි අර ඒකම ප්‍රැක්ටිස් රූම් එකට දාලා තව ඩ්‍රම් සෙට් එකක් අරගෙන ඒක මයික්ස් කරලා ඔරිජිනල් ඒකෝස්ටික් ගහනවා. ඒ කියන්නේ ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එක දැන් බොරුවක් කරන්නේ දැන් සමහර අය ඒකෝස්ටික් කියලා ඉලෙක්ට්‍රික් වලට රැවටිලා ඉන්න කට්ටිය ඉන්නවා. ඩ්‍රම් සෙට් එක ඒකෝස්ටික් හැබැයි දුවන්නේ ඔක්කොම මේ ඩ්‍රම් මැෂින් වල ටෝන් අර ගහපුයෝ එහෙමම කට්ටිය ගහනවා මේ හැබැයි සමහර ප්‍රේක්ෂකයෝයි ගායකයෝත් හිතන් ඉන්නවා සමහරට මේගොල්ලෝ ඒකෝස්ටික් තමයි ගහන්නේ කියලා. හැබැයි ඒකෝස්ටික් නෙමෙයි ඉලෙක්ට්‍රික්. ගායකයෝත් ඉන්න පෙලක් අය කියනවා එයා යන්නේ ඒකෝස්ටික් එක විතරයි කියලා. අපි යන්නේ ඒකෝස්ටික් එක විතරයි කියලා කියන හැබැයි දන්නේ නැති ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් එක තමයි තාමත් ඉන්නේ කරලා. ඔව් ඒ රැවටෙන කට්ටියකුත් ඉන්නවා හැබැයි කාවක රවට්ටන්න මොකක්ද නෙමෙයි අපි බලන්නේ පුළුවන් තරම් අපේ පැත්ත දියුණු කරගන්නනේ. ඒ කියන්නේ දැන් කරගම අන්ප්ලග් ඩ්‍රම් සෙට් එකක්ද ඒකට තියෙන්නේ. ඔව් 100% මයික් කරලා නැචරල් ඒකෝස්ටික්. එතකොට ඩ්‍රම් සෙට් එක ඒ අපි මුලින්ම පටන් ගත්තේ දැන් අපි අර ඩ්‍රම් සෙට් එකෙන් මෑලා ඊට පස්සේ අපි වෙඩින් ඒකෝස්ටික් ප්ලේ කරන්න ගත්තා. වෙඩින් කොහොත් ඒකෝස්ටික් මේ සවුන්ඩ් සෙටප් තියෙන ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එක. ඒක ගහනකොට අපිට තේරුණා හයිබ්‍රිඩ් එකයි අරක අතර සෑහෙන වෙනසක් තියෙනවා කියලා. කොච්චර ඒක මේ මොඩියුල් එකෙන් මේ ඒකෝස්ටික් ටෝන් කොහොම හදලා ගියුවත් ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එකේ එන ෆීල් එක එන්නේ නැහැ. කොහොම කරත් එන්නේ නැහැ. කොහොමවත් එන්නේ නැහැ. ඒ දැනෙන දේ එන්නේ නැහැ. ඒ ඩයිනමික්ස් කොහොමුණත් එන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි අරකට ආවම මොකක් වුණක් කවන්නේ. අපි ගාමු ඒකෝස්ටික් ගාමු. දැන් මේ වෙඩින් ගහන විතරම අපි ඒ ආතල් එකට අපි ෂෝස් ගාමු කියලා. අපි අර වැඩේ උනේ අපි ගහන අපි දැන් ආටිස්ලා කැටගරි කරන්නේ නැහනේ. දැන් පෙලක් අය ඒකෝස්ටික් වලට දැන් කැමති කට්ටිය විතරනේ දාගන්නේ. ඕක අපි වෙනම කතා කරන්නත් පුළුවන් කතන්දරේ. ඒ කියන්නේ අපි තාමත් ඒ දැන් ඒ අපි ඉස්සෙ ධම්ම ප්ලේ කරන් ආපු ආටිස්ලා ඉන්නවනේ. කාවවත් හලන්නේ නැහැ එතන. කාවවත් මග අරින්නේ නැහැ. කවුද එන ආටිස්ලා ඒ ඔක්කොටම අපිට පුළුවන් විතර අපි වර්ෂන් වෙනස් කරගෙන ඒකෝස්ටික්ම ප්ලේ කරනවා. ආටිස්ලාට සාධාරණයක් වෙන විදිහට කනටත් අමාරුවක් නොවෙන්න ලස්සනට ප්ලේ වැඩේ කරන් යනවා. මම ගිහිල්ලා බබා දැන් ඔක්කොම අනිත් ඒවත් ගිටාර් සුත් අන්ප්ලග් කරගෙන එහෙම තැනකට එයිද? එහෙම අමාරුයි. එහෙම අමාරු කියන්නේ මෙහෙමයි. දැන් ඒකෝස්ටික් කියන දේ මොකක්ද කියලා අපි හරියට නිකන් Google එකේ මම සර්ච් කරලා බලුවොත් ඇත්තටම තියෙන්නේ ඒකෝස්ටික් ඩ්‍රම් සෙට්, පියානෝ, එතකොට ඒකෝස්ටික් ගිටාර්, කියන්නේ බොක්ස් ගිටාර් ඒවා තමයි හරි. දැන් ඒතර අපි දැන් මේ යන විදිහට බලුවොත් සෙමි ඒකෝස්ටික් තමයි තියෙන්නේ. ඒතර එහෙම බලුවොත් ලංකාවේ ඉන්න හැම බෑන්ඩ් එකක්ම ඒකෝස්ටික් නෙමෙයි. එහෙම බලුවොත් එහෙම ඒ කියන විදිහට බලුවොත් හැම බෑන්ඩ් එකම සෙමි ඒකෝස්ටික් තමයි. මොකද 100% හැම බෑන්ඩ් එකම ඒකෝස්ටික් ගහන්නේ නැහනේ. අමාරුයි. ගහන්න අමාරුයිනේ. එහෙම මේ අපි ගහන අවුට්ඩෝර් එහෙම හරි අමාරුයි. සා ලංකාවේ ඉන්න මිනිස්සු බලාපොරොත්තු වෙන දේත් එක්ක එහෙම දෙන්න අමාරුයි. ඒකින්ද ගොඩක් දුරට දැන්ට ඩ්‍රම් සෙට් එක අවශ්‍යම ෂෝ වලට වෙන පර්කෂන් ටිකක් අපේ තියෙනවා. ඒ ටික කොංගෝ බොංගෝ ටික එම්බි ඔය ටිකක් තියෙනවා. ඒ පර්කෂන් කිට් එක තියෙනවා. ඒවත් දාන්න තැන් තියෙනවා. වෙඩින් වලට එහෙම දානවා. සහ ටිකක් ආරක්ෂාවක් වගේ තියෙන ෂෝ වලට එහෙම දානවා. ටික ආරක්ෂා ගැන හිතන්න වෙලා තියෙනවා. ආරක්ෂා ගැන හිතන්න වෙලා තියෙන කාලයක්. මොකද මේ වෙන වැඩත් එක අපි ගිය සතියේ ඒ කාරණේ මතක් කරා. ප්‍රශ්න තියෙන හින්දා කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. තා හොඳ ප්‍රේක්ෂකයින් අතර නොඉක්මුණු ප්‍රේක්ෂකයින් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔව් ඒක ඉතින් ඒක අද ඊයේ නෙමෙයි ඒක ඉස්සර ඉඳන්ම වෙන දෙයක්. ඒ කියන්නේ එදා ඉඳන් කියන්නේ ලංකාවේ මං හිතන්නේ එලිමහන් ප්‍රසංග තියෙන කාලේ ඉඳන්ම ওই දේ ඇති. මොකද මේ එහෙම වෙලා තියෙන කාලයක් එහෙම නැහැ මම හිතන්නේ. ඔය තරම් දරුණු දැන් මේ මෑතක තමයි තාමත් නරක විදියට හැසිරෙනවා ප්‍රේක්ෂකයෝ. නෑ මං හිතන්නේ ඉස්සරත් ඔය ගානට තිබිලා තියෙන ඒවා මට ආරංචි මම පොඩි කාලේ අහලා තියෙන බෑන්ඩ්ස් වලට ඒ කාලේ ඔය මේවල يعني ඉන්ස්ට්‍රුමන්ට් වල කීස් ඉදන් කැඩිච්ච කීබෝඩ් මේ තිබ්බ බෑන්ඩ් වල ඒ කියන්නේ ඒවා එහෙම සමහරට තියාගෙන කියන්නේ මේ බෑන්ඩ් වලට ගහ ඒ කියන්නේ ඔය මොන හරි ගල් හරි මොන හරි ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රතිචාර දක්වනවා ඉස්සර ඉඳන්ම තිබිලා තියෙනවා. ගල් ගහනවා කුණු බිත්තර ගහනවා කුණු තක්කාලිත් ගහනවා බෝතල් ගහනවා. බෝතල් කියන්නේ බියර් බෝතල් තමයි ගොඩක් කරන්නේ බියර් බෝතල් තමයි. හැබැයි අපි අහලා තිබ්බේ නෑ මෑතක වගේ සවුන්ඩ් සෙටප් එක ඔය විදිහට එකතු වෙලා බිම දාගෙන නෑ අපෙත් තුනයි ඒ මෑතක නෙමෙයි. ඔව් ඒකත් අවුරුදු දෙකක් මේ මෑත කාලේ මම කියන්නේ
මීට දශකයකට එහා වෙද්දී ඔය නෑ නෑ. කොහොමද ඒවල් ඕ නෑ ටික ටික වැඩි වෙනවා. දැන් වැඩි තව ටික කාලයක් යනකොට මොනවා කරන්නද? ඒක මොකද්ද දකින්නේ මම මේක බබාගෙන් අහන්න බබා පොඩ්ඩක් නියන්න කට්ටියත් එක්ක ඉන්නවා සෙට් එකත් එක්ක ඉන්නවා නෑ හේතුව කියන්නේ මං හිතන්නේ එකක් ඒ කියන්නේ මේ මිනිස්සුන්ටම ඇඟිල්ල දික් කරන්නත් එකපාරට බෑ. මොකද මේ අර පොරොන්දු වෙච්ච දේවල් පොරොන්දු විදිහට වුණා නම් ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැබැයි අපේ දැන් ගොඩාක් වෙලා තියෙන ප්‍රශ්න නම් අපිට නම් වෙලා තියෙන්නේ දැන් ෂෝ එක එකට විතර නතර කරනවා නම් 12යි කාලට 12 මාට විතර ෂෝ බලන්න කට්ටියුත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා තමයි කචල් දාලා තියෙන ගොඩක් වෙලාවට මං හිතන්නේ. එතකොට ඒගොල්ලෝ ටිකට් එකක් අරන් ආවලා පොඩි වෙලාවනේ බලලා තියෙන්නේ. ඒකට ඉතින් ඇත්තටම වැරදි කවුද? ඒගොල්ලෝමනේ. නේද? දැන් අපි ෆිල්ම් එකක් බලන්න ගියා කියමු හෝල් එක. 10 ඇති 1 ඇති හොම පටන් ගන්න කිව්වා. 10 ඇතියට අපි ෆිල්ම් එක පටන් ගත්තොත් ඒ මිනිස්සයා 12ට විතර ඇවිල්ලා මොකක් හරි ෆිල්ම් එකේ පැය භාගයක් විතර අන්තිමට ඒක බලලා මේ හෝල් එක ගිනි තියන්නයි හෝල් එකට මෙයා කරන්න එහෙම යන්නේ නැහනේ. එන්නෙත් ඒ අන්තිම භාගයේ ඉතින් 100කින් නෑ. එහෙම ඒවට කචල් දාන්නේ නැහනේ. හැබැයි ඒ වගේ තමයි මේකත්. මොකද ෂෝ එකක් වුණා මොකක් වුණත් යන වෙලාවක් තියෙනවනේ. මේක නම් මෙහා මාට හරි 18ට පටන් ගත්තා. එකට හරි මොකක් හරි ඉවර වෙලාවක් තියෙනවනේ. ඉතින් අතරමකින් ඇවිල්ලා ආයේ ඒගොල්ලෝ ආව කියලා ආයේ මුල ඉඳලා ෂෝ එකක් ගන්න බෑ. අපි දන්නවා දැන් ඒ අන්තිම කෑල්ල එන්නේ. ඔව්. එතකල් කරලා තියෙන්නේ ඇත්තටම ඔක මත්ද්‍රව්‍යනේ. ඔය එතකම් බොනවනේ. ඔව්. බොන එක තමයි කරලා තියෙන්නේ. ඔව්. සමහරට එළිය ඉඳලා කොහරි ඈතකින් බීලා කරලා බඩට කිව්ුණාම අන්න ඇතුළට එනවා. එතකොට නටන්න මදි. මොකද කරන්නේ තෝරන්නේ? එතකොට අපි ආයේ මුල ඉඳලා ගහන්න දෙකොල්ලට නේද? ඒ හැබැයි ඒ එක පැත්තකින් අනිත් පැත්තෙන් ඉතින් අපි ගමු සංවිධායකලා හරි මොකක් හරි අපි ගමු ඒ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන්. හැබැයි සමහර ගායකයෝ ආවේ නැත්තම් අපි මොකද කරන්නේ? අපිට බලෙන් ගෙන්නන්න බෑ. සමහරට ෆෝන් ආන්සර් කරන්න නැතුව සමහරට එන්න නැතුව වෙන්න පුළුවන්. සමහරට තව ෂෝ දෙක තුනක් බාර ගන්න ඒගොල්ලන්ට ඒ වෙලාවට එන්න බෑ. ඒගොල්ලෝ දැන් අපි කියමු දැන් දවසට ෂෝ 10ක් ආවොත් 10ම හරි බාර ගන්න ඒගොල්ලෝ ඒතර වලට පුළුවන් ගානක් තමයි ඒගොල්ලෝ යන්නේ. එන්න බෑ. කියන්නේ ඉන්නේ සවුන්ඩ් එකට බෑ. කොහොමත් කොහෙන් ගියත් අහුවෙන්නේ බෑන්ඩ් එකයි සවුන්ඩ් එක. සවුන්ඩ් එක. මොකද සංවිධායකලා කියන්නේ අපි කොහොම තනි පුද්ගලෙක් හරි කරනවා. එයාටත් මාරු වෙන්න පුළුවන්. බෑන්ඩ් එකට සවුන්ඩ් එකට මාරු වෙන්න බෑ. මාරු වෙන්න අපි ඇත්තටම මාරු වෙන්න අවශ්‍යත් නැහැ. මොකද අපි වරදක් කළා නේ. නේද? අනිවාර්යෙන්ම. ඒ නිසා ප්‍රේක්ෂකයන් ගිය සතියේත් අපි ආයාචනාත්මකව ඉල්ලුවා. අය වගේ දේවල් වලට පෙළඹෙන්න එපා. මේ බලනවා අපි දන්නා බොහෝ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන ඇත්තම වරද කාගේද කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ගායකයෙක් ඇවිල්ලා නැත්තම් අපිට ගායකයා ගෙන්නන්න බෑ. ඒගොල්ලෝ අපිට ගැහුවා කියලා ගායකයා එන්නෙත් නෑ. සාමාන්‍ය ගායකයා ඇවිල්ලා යාට පොරොන්දු වෙච්ච ගාන ගෙවලා නැත්තම් ඒ ගාන ගෙවනකම් එයා එන්නෙත් නැත්තම් ඒක වරද සංවිධායකයා. එහෙම වුණා. ඒක පැතිවල වැරද්ද තියෙනවා. ගාන කීයේ වුණත් එයා ඒ ගානට කැමතින් දන්නේ එයා ගත්තේ. හැබැයි ගාන දෙන්න බැරි නම් වරද ගායකයා නෙමෙයි නේද? අනිවාර්යයෙන්. මොනොත් ඒ දේවල් උත් අපේ ප්‍රේක්ෂකයන් බුද්ධිමත්ව බලන්න ඕනේ. ඒතර ගායකයාත් පුළුවන් නම් දැනගන්න ඕනේ මේ වෙලාවේ එතන වැඩේ එයාට මොනහරි ඒගොල්ලන් ගතින් මොනහරි ප්‍රශ්නයක් කරනවා නම් ඒගොල්ලෝ සින්දුවක් දැක්ක හරි කියලා ඒගොල්ලන්ට එක ගොඩ දාන්න පුළුවන් නම් ඒකත් වටිනවා. මොකද හැම පැත්තම බලන්න බෑනේ. ඒ කියන්නේ මේ ඒ ලැබෙන ගානට අරුගාන සින්දු දෙයක් හරි කියලා එහෙම කරපුව බෑන්ඩ් එකෙන් තියෙන බෑන්ඩ් ගායකයෝ ඉඳලා තියෙනවා. ඔනේ ගායකයෝ ඉඳලා තියෙනවා. බෑන්ඩ්ස් වෙලකයාට දැන් පටන් ගන්නකොට ෆුල් පැක් සංවිධායක ඔක්කොම අරන් මාරු වෙලා තියෙනවා. බෑ ඒතර බෑන්ඩ් එකට ප්ලේ කරන්න වෙනවා. එනක 5000ක් විතර ඇවිල්ලා ටිකට් අදාගෙන සංවිධායක මාරුණා කියපො. එතකොට සල්ලි හම්බුනේ නැතත් බෑන්ඩ් එක ටිකක් වෙලා හරි ප්ලේ කරලා එහෙම ගියපු සංගීත කණ්ඩායම් ඉන්නවා. ඒ කියන්නේ පැය බයක් විතර හරි ප්ලේ කරලා ගියපු සංගීත කණ්ඩායම් ඉන්නවා. මේ ඉස්සෙල්ලා අපි සංගීත බලන හින්දා කියන්නේ සංගීත මේ අපි බෑන්ඩ් ගහන කලින් ඉඳලා පොඩි කාලේ සංගීත බලනවා. එහෙම වෙච්ච තැන් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ඒ තැන යනුව එක හින්දක ගහන්න නැතුව ගියොත් ඒ කාලෙත් එනම් මේ වගේ සිද්ධු වෙන්න තිබ්බා. හැබැයි තැන හැටියට වැඩේ කළා හැමෝම මෙයා කරලා බැලන්ස් කරලා ගියතෙන් තියෙනවා. ගියපු තැන් තියෙනවා සහ සංවිධායකවරුත් ඒ කාලේ හරිම මම දැක්කා මේ ඊයේ පෙරේදා බබා මේ සිද්ධියෙන් පස්සේ අපේ
ගුණදාස කපුගේ මහත්මයා ගැන කතාවක් තිබ්බා. බොහෝ දෙනා දකින්නේ නැති ඒක. මමත් ඒක ෂෙයා කළා. ඒක ඔහු අර ෂෝ එකකට ගිහිල්ලා ඒ වෙලාවේදී ඒ වගේ කතා ඇත්තටම මේ ගුණදාස කපුගේ ශූරීන්ගේ බොහෝ තියෙනවා. මමත් පෞද්ගලිකව දන්නේ වගේ කතාවක් තියෙනවා. ඔව් ඒ මිනිස්සු ඇත්තටම මේ අර සල්ලි හම්බ කළාම නෙමෙයිනේ tie ඒ මිනිස්සු අර දැන් ඉතින් හැමදේම නිකන් බිස්නස් එකක් කියලා අර ඒ කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් මදිනේ. මදි. අර එක ෂෝ එක සින්දු කියලා ආයි ඊළඟ එකට යන්නේ අර සමහරට දැන් කොච්චර කිව්වත් විනාඩි 4යිනේ සින්දුවට යන්නේ. ඒ විනාඩි 4 බෑ කියන අය ඉන්නවනේ. ඒ කියන්නේ තව සින්දුවක් කියනකොට ඔව් අනිවාර්යයෙන්. ඒ විනාඩි 4ක් මේ මෙයාකට තව එකට යන එකට තනිකර දිවිල්ලක් විතරයි දිවිල්ලක් තියෙන්නේ. එහෙම නැති ගායකයොත් තම අපිට ඉන්නවා. ඉන්නවා. මම එහෙම දැක්කම මට හම්බෙලා තියෙනවා. තාමත් ඉන්නවා 5 අය කියන ඉතින් මේ ළඟදී ඔය ලෙඩ වෙන කලින් ෂාක් බේක් අපේ ෂෝ එකට ඇවිල්ලා සින්දු 10ක් කිව්වා. සින්දු 10ක් ප්‍රේක්ෂක ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දක්වනවා. ඔව් සින්දු 10ක් කිව්වා. ඒ මිනිස්සු කියන්නේ මාර ඒක කියන්න බෑ මට මාර මතකයි වටිනවා. සරක් පුන්සිරි සොයිසා අපේ ගායන ශිල්පියා. ඔහුත් එක සැරයක් ඔය වගේ හදිසියේ මම තමයි ඒකෙදී සම්බන්ධීකරණ කටයුතු කරේ ගායක ගායිකාවන්ගේ මගේ අපේ ක්‍රීඩා සමාජයක් අපි කරපු එකක් ඒකෙදී ඇවිල්ලා ඔහු ඇත්තටම හදිස්සියේ ඉතින් ඒ කියන්නේ ඔහු අපිට ෂෝ එකට ආරාධනා කරලා තිබ්බේ නැහැ. ඔව්. ඔහු අසංකත් එක්ක අසංක ප්‍රීමන්තත් එක්ක. ඊට පස්සේ ඒ වෙලාවේදී ඔහු ඉන්නවා දැකලා ඒ වෙලාවේදී ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වුණා ගාණක් ගෙවන්න. ඔහු ඊට පස්සේ කිව්වා මේ දැන් පුතා ඕගොල්ලෝ මේකට මාවට බජට් කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා මගේ මුළු ගාණ ඕගොල්ලෝ දෙන්න එපා. ඕගොල්ලොට දෙන්න බෑනේ. ඕගොල්ලෝ පොඩි ක්‍රීඩා සමාජයක් එතකොට අපි. ඔහු මට මතක විදිහට ඉතාම සුළු ගාණක් ගත්තේ. ඒ කියන්නේ ඔහුගේ හරිනම් අපි ඒ ෂෝ එකට ගෙන්නව නම් ගන්න එකේ භාගයක් විතර ඔහු ගත්තා හදිසිය කතා කරද්දි. ඔහු ඒක අරගෙන නැංගා. හැබැයි ඔහුට ප්‍රේක්ෂකයින්ගේ අතිශය ප්‍රතිචාරයක් තිබ්බා. අන්තිමට ඔහුට මම හිතන්නේ ඔහුත් ගීත 10ක් විතර ගායනා කරන්න සිද්ධ වුණා ඔහුට. ඊට පස්සේ බැස්සට පස්සේ දැන් අපි ගාව තියෙන සුළු මුදල නැවතත් අපි දෙන්න හැදුවා. ඔව්. ගත්තේ නැහැ. ඔහු එදා එහෙමද ගායකයෝ තාමත් අපිට ඉන්නවා. ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බනම් ඒක සෑහෙන වෛරල් වෙන කතන්දරයක්. වෛරල් වෙන දේවල් ඇත්තටම මේ ඉස්තර සෑහෙන තිබිලා තියෙනවා. සෝෂල් මීඩියා නැති කාලේ තමයි හොඳම දේවල් තිබිලා තියෙන්නේ. දැන් ඉතින් නැවතත් එහෙම යහපත් සමාජයක් එනවනේ. කොහොම හොඳයි ගායක ගායිකාව විතරක් නෙවෙයි සංවිධායකවරුගෙත් බහුතරයක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසාම තමයි කලාකරුවා අර දැනට පත් වෙලා තියෙන්නේ. ඇත්තට මේක ඉස්සර ටිකට් ෂෝ ටිකක් අඩුයිනේ ඔය වගේ. කොහොම ඉස්සර අඩුයිනේ ෆ්‍රී ෂෝස් නේ තිබ්බේ ගොඩක් මේ ඒකයි ප්‍රශ්න අඩු මං හිතන්නේ නේද? ඉස්සර කතන්දර නැහැනේ ගොඩක් يعني සල්ලි පස්සේ හම්බයම නැහැ ගොඩක් යාට සංවිධායක මණ්ඩලයක් ඉන්නවනේ ඉස්සර. 10ක් 15ක් 20ක් විතර ඉන්න කට්ටිය එහෙම ඒවා වල ප්‍රශ්න අඩු මේ ප්‍රශ්න අඩුයි. ඒතර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. තනි පුද්ගලෙක් කරන ගොඩක් කලාවට එහෙම ප්‍රශ්න ඇති වෙන තියෙන වැඩි කොච්චර බවුන්සර්ස්ලා පොලිසියෙන් කොච්චර දැම්මත් සහ එහෙම අර තව අපි මේ කෙනා පිට වෙන ගමකට ගිහිල්ලා කරොත් එහෙම සමහරවිට පිටකම් වල ඉන්නවට සංවිධායකයෝ තර ඒගොල්ලොන්ගෙන් අරයට එන්න පුළුවන් එක දේවල් පිටින් ඇවිල්ලා එහෙම ෂෝ කරනවා. අර දැන් අනිකර කියන්නේ හරි සවුත්තු හැමෝම අපි ඒ ගැන කතාව නවත්තපු දැනට. බබාට වෙන මොනවද ප්ලේ කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට්? ගිටාර් තුනම ගිටාර් කොහොමද ගිටාර් එකම සෙට් උනේ පටන් ගත්තේ? නිකම්ම තමයි කියන්නේ මේ අපේ අයියා කියන්නේ මං කිව්වා අපේ අයිලත් එක්කම බෑන්ඩ් එක ප්ලේ කරා. ඒගොල්ලෝ ප්ලේ කරද්දිත් මම ඒගොල්ලෝ බෑන්ඩ් ගහද්දිත් මම අර ඒගොල්ලොත් එක්ක නම් සපෝට් කරන ඉස්සර ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරන්න තිබුණේ මම එක්ස්රේ කොල් ඩ්‍රම් සෙට් එකයි ඒ ටිකනේ. ඒතර සවුන්ඩ් ප්‍රැක්ටිස් දෙන තැන් තින්නේ ඔය පැත්තකටම එකයි. ඉස්සර එහෙමනේ. එතනට යනවා පැය ගානට සවුන්ඩ් ප්‍රැක්ටිස් වලදී ඒගොල්ලොත් එක්ක මමත් යනවා ගිහිල්ලා බලන් ඉන්න. ඒතර ගිටාර් ප්ලේ කරන්නේ සින්දුවක් දෙයක් එහෙම ඒගොල්ලන්ට කියලා සපෝට් එකක් දෙනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඔක කැසට් එක රෙකෝඩ් කරන් ඇවිල්ලා අහනවා. එහෙමනේ හදාගන්නේ. ඒවත් එක්ක ඉන්න ගමන් ඔය අපේ ගෙදර ගිටාර් එක තිබුණා. ඉතින් මං ලෙෆ්ට් හෑන්ඩ් මම දන්නේ නැහැ. මං අයියාගේ මං අහන්න ගියත් දැන් ගිටාර් එක වම් පැත්තට අරගෙන මම දගහා ඉන්න. ඊට පස්සේ අර ඉස්සර පොත් වලින් පොත් තිබ්බනේ ගිටාර් කෝඩ්ස් පොත් තියෙනවා. එකෙන් බැලුවා පෙරලා බැලුවාම ලේසිම කෝඩ් එක මොකද්ද කියලා. ලේසිම කෝඩ් එක
උඩින් ඇල්ලුවම ඇඟිලි දෙකයි අල්ලන්න ඕනේ E මයින් එක හරි ලේසි. එහෙමම අර කනට සෙට් වුණා. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් ටික ටික එහෙම කෝඩ්ස් ටික හදාගත්තා. ඊට පස්සේ මං අයියෙන් අහනවා මේක හරිද මේක හරිද කියලා. මුලින්ම කෝඩ්ස් 3ක් ඉගෙනගෙන ඒකෙන් මම සින්දු වලට කෝඩ්ස් දානවා. ඒ 3ක් විතර දන්නේ. ඒ තුනෙන් හැබැයි මං කොහොම හරි කරකොල දානවා. වැරදිත් තියෙනවා. හැබැයි අර කොහෙන් හරි ගැළපීමකුත් තියෙනවනේ. එහෙම හදාගෙන ටික ටික ඊට පස්සේ ඒගොල්ලන් බෑන්ඩ් රිද්ම් ගහන එක කරා. ඊට පස්සේ මේ අපේ ඥාති කෙනෙක් අපේ මේ කීබෝඩ් ගෑවි. මේ එයාග මේ කවුරුත් ගන්න ඕනේ නැති මේ ඔයා ගහන්නොක් කියලා. මට දැන් එහෙම ගහන්නත් බෑ. ඊට පස්සේ වෙඩින් එහෙම ප්ලේ කරන්නේ. වෙඩින් වල ප්ලේ කරද්දි නිකන් අර හරි අමාරුයි කෝඩ්ස් ටික ප්ලේ කරන්න බෑ. එච්චර ස්පීඩ් එකේ ප්ලේ කරන්න බෑ. මම ඉතින් සෑහෙන ප්‍රැක්ටිස් කරලා එක හදාගෙන තමයි හදාගත්තේ. අයියා ගැන කියන්නකෝ දැන් මේ අයියා හින්දානේ පාර කැපිලා තියෙන්නේ. ඔව් අයියත් දැන් අපේ අර මියුසික් එහෙම පසුබිමක් කොහෙවත් නැහැ. තාත්තලවත් කවුරක්වත් එහෙම අම්මලා පැත්තේවත් කවුරක්වත් මියුසික් කරලා නැහැ. ඊට පස්සේ මේ අයියා තමයි මියුසික් කියන ඒගොල්ලෝ යන පටන් ගත්තේ. එයා ලීඩ් ගිටාර් ප්ලේ කරේ. දැන්ටත් ප්ලේ කරනවා. දැන් එයා ප්ලේ කරන්නේ ඔය මේ අයියා දැන් මියුසික් සීන් එකේ නෑ මියුසික් සීන් එක නෑ. ඒනට මම මේ ළඟදී මේ එයාට මම පැඩල් එකක් දුන්න. ගිටාර් පැඩල් එකක් දුන්න එයාට. එයා ළඟ ගිටාර් එකකුත් තියෙනවා. මේ එයා ඔය ගෙදරින්ද නිකන් ආතල් එකට ප්ලේ කරනවා. බබා ඒකට වෙන්නේ ජොබ් කරලම නෑ. ජොබ් කරලා තියෙනවා. කළා දිනකට මේ එහෙම ලොකෝ නෑ. ඉස්කෝලේ ගියාට පස්සේ මම මේ ඒක අර මම දැන් මං කිව්වා මාව බෑන්ඩ් එකට ගත්තේ අපේ ඥාතියෙක්. එයා මේ ඉතින්ම වීඩියෝ සෙන්ටර් එක. කෙලින්ම වීඩියෝ සෙන්ටර් එකට තමයි මම සෙට් වුනේ. ඒතර සින්දුත් ඇහෙනවනේ. ඒතර සින්දුත් ඇහෙනවා. සින්දු රෙකෝඩ් කරන්න කට්ටිය. ඒවත් එක සින්දුත් එක්කම තමයි හිටියේ. ඔය සින්දුයි මේ VCD DVD ඒවත් එක්කනේ ෂෝසුත් එනවනේ. ඔව් ඒවත් ෂෝ එක ළඟ ඇහුවොත් එදාට රෙකෝඩ් කරනවා. පහුවදාට වැඩිම එනවා. ඔව් දැන් අපේ අයියලා මට සෑහෙන සින්දු ඇහිලා තියෙන ඉස්සර දැන් අපේ ආවට මක්කා ෂෝ එකක් තිබ්බොත් පහුවදාට කියලා රෙකෝඩ් කරන් එනවනේ. ඊළඟ ආයේ ෂෝ එකක් තියෙනකන් ඒ කැසට් පීස් එකම තමයි දාන්නේ. හැමදාම උදේ ඉඳන් දවල් වෙනකන් විතර මුළු ෂෝ එකම දානවා. කැසට් 3කට රෙකෝඩ් කරන් ඇවිල්ලා. ඊට පස්සේ පහුවදත් එක ඉතින් මාස ගානක් මේකම ඉතින් කනේ තාමත් තියෙනවා ඒ පරණ ඒ කාලේ ගේ සම්ප්ලවර්ස්. ගොඩක්ම සම්ප්ලවර්ස් ෂෝ තමයි අහලා තින්නේ ගන්නේ. සම්ප්ලවර්ස් ෆ්ලෑෂ් බෑක් එහෙමත් නෑ ලොකෝට. සනිත අපි එහෙම හදලා නැහැ. සනිත 2000 නේ. ඔව්. ඊට කලින් මම කියන්නේ 90 ගණන් වල මට හොඳට මතකයි. ඒ කාලේ ඉතින් ඒවා සෑහෙන්නේ නැව තාමත් ඒවා ඔළුවේ තියෙන ෂෝස් බලන්න යන ඒගොල්ලොත් එක්ක. කැමතිම මේ රිද්ම් ගිටාර් වාදන ශිල්පියා වෙන බෑන්ඩ් එකක් කවුද? ඒක මං කැමති කියන්නේ මේ මම මාරම කැමති සුදත් අයියට තමයි. මොකද මේ මං ඒතර ගිටාර් ගහලත් නැහැ. ඒ පොඩි කාලේ මං ෂෝස් බලන්න මං යනවා කියලා ඔය මේ හෝපකම් විල්ෆ්‍රඩ් දෙකේ සම්ප්ලෝස් ගාව මං ගියා බලන්න. කියන්නේ මේ ස්ටේජ් එක පිටිපස්සේ අර පැවිලියන් එක තියෙනවා. මං පඩිපෙළක ඉඳන් ඉන්නවා. අපි දන්න තියා අපි මේ පොඩිනේ අවුරුදු 12 13 14 වගේ වයසේ. මේ දැන් සම්ප්ලෝස් වල එක දැන් කට්ටිය ස්ටේජ් එකට නගින යනවා පොලිමට එනවා. ඇත්තටම අර දැන් වගේ දැන් මිනිසුන්ගේ ඇත්තට එහෙම යකන්නේ අර ගිහිල්ලා කාර්යය දාන්න ඕන කෙනෙක් කතා ඉස්සර එහෙම නෑ. ඇත්තට මේ මිනිස්සු දැක්කම අර හරි බය හිතනවනේ. මාර ගරුත්වයක් එනවනේ. හොඳට ඇඳලා ගල්ලා ඔය වෙන ගාම්භීරත්වයේ දැක්කම කට්ටිය වෙනවා දැක්කම මට මේ මං කෙලින් නැගිට්ටම නැගිටිනවා කෙලින් නැගිටිනවා දැක්කම අර එහෙන ආසයිනේ මියුසික් වලට පට්ට ආසයිනේ. ඒවත් එක්ක නැගිටිනවා මේ යනකොට සුදත් අය වට මේ අර යා කතා කරන ඉඳ තියෙන හලෝ මල්ලි කියලා සල්ට් එකක් දාගෙන ගියා. ඒක මට එන මාර වැදුනා ඒක. ඒක තාමත් එහෙමයි සුදත් අය තාමත් ස්ටේජ් එකට ආවත් දැන් අපිත් එක්ක හරි එනමයි හිතවත්නේ බබා කියලා කෙලින්ම කතා කරන එක. අර ඒව මතක් කරන මට තාමත් මේ මිනිස්සයා එහෙමයි කියලා තාමත් සින්දු කියලා ගියත් අපි ඒ විතරේ මේ වැදලා ගල්ලා ඒ මිනිස්සයන්ට ඒ ගරුත්වය දක්වන විදිහ මම ඒක වෙනස් වෙන්නේ නැහැ කවුරු කවුරු කොහොම මොන විදිහට ප්ලේ කරත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා තමයි මට නම් කැමතිම. එහෙම තමයි විද්‍ය යුක්තව පුදන්න ඕනේ. ඔව් ඒක විද්‍ය යුක්තා
තමන්ගේ හිතේ තමයි පැලපතියම ඒක මාර්ධයක් ගැන කාලේ ශෝයක් බලන්නකොට ඇත්තරම ඒ දැනන ෆීල් එක දැන් අපි නෙමෙයි කවුරු ගෙවුවත් එක දැනෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒ කාලේ වෙනම එකන්නේ මියුසිකල් ෂෝ එකක් කියන එක අර දැන් වගේ එහෙමකුත් නෑ අර මාර ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ඒක අපි ඒ කාලේ විඳලා තියෙනින්ද ඇත්තටම සතුටුයි. මොකද දැන් ඉන්නයට එහෙම ෂෝ එකක් විඳින්න හම්බ වෙන්නෙත් නෑ අර. සමහර වෙලාවට දැන් සමහරුන්ට ඇති ඒක. ඇති සමහරට අපි මියුසික් කරන සමහරට අපිට ඒක දැනෙන්නේ නැති වෙති. සමහරුන්ට ඒක ඇති. ජෙනරේෂන් වෙනසක් නෙදියන්නේ. සමහර වෙලාවට දැන් මේ වර්තමානයේ ඉන්න ජෙනරේෂන් එකට ඒක වෙන විදිහකට ඒගොල්ලොට දැනෙනවා ඇති. දැන් පෙලක් වෙලාවට අපි දැන් සමහරට දැන් මම නම් ඇත්තට දැන් ඒක වින්ද ඉවරයි. ඒක ජීවත් වෙන්න හොඳයි. සමහරව තාම ඒ කාලේ ජීවත් වෙනවා. ඒ කියන්නේ තාම මේ කාලෙත් බලාපොරොත්තු වෙනවා ඒ ආටිස්ට්ලා ඇවිල්ලා ඒ විදිහේ ෂෝ එකක් තියේ කියලා. එහෙම වෙන්නේ නැහැ දැන්. මෙහෙම ගන්න තියෙන්නේ. දැන් අද ෂෝ එක බලන්නෙද්දී දැන් අපි හිතන්න කවුද? හානානේ. හානා එනවා කියලා. ඔව්. එතකොට ඒ ළමයා එන්න කලින් ඔව්. ඒක ඕන තරම් YouTube එකේ බලලා යනවා. පහුවදාට ගිහිල්ලා තෝරන්න ආයෙ බලන්න පුළුවන්. බලනවා. ඔව්. ඊට පස්සේ ඕන වෙලාවක පුළුවන්. ඉස්සර අපි ෂෝ එකක් බැලුවොත් එක්කෝ ලයිව් දකින්නවා. එයාව දකින්න ලැබෙන්නේ ස්ටේජ් එකට විතරනේ. විතරයිනේ. එතකොට ටීවී එකකින් ෂෝ එක ගියොත් ගියා තමයි. ඔව්. අය අපිට බලන්න වෙන්නේ අහන්න පුළුවන්. අර කැසට් එකේ රෙකෝඩ් කරලා අහන්න බලන්න. පස්සේන වීඩියෝ එකෙන් ගත්තේ. දැන් ඒ නිසා ඒක එන වටිනවා. වටිනවනේ. ඔව්. දැන් වටින එකේ පොඩි අඩුවක් වෙලා තියෙනවා. දැනටත් අපිට එහෙම කොහොයක්වත් මගතොට දෙයක්වත් දකින්න ලැබෙන්නේ නැති ආටිස්ට්ලා ඉන්නවනේ තාමත් ඒගොල්ලන්ගේ ෂෝ එක දැන් මොකද දැක්කහම ඒක වටිනාකමක් තියෙනවා. මොකද නිකන් කොහොයක්වත් නිකන් ඔක සෝෂල් මීඩියා එකවත් කොහොමවත් දකින්න ලැබෙන්නේ නැති චරිත ඉන්නවා තාම. බබාගේ පෞද්ගලික දේවල් පොඩ්ඩක් අපි කියමු. ගොඩක් අය දන්නේ නැහැ. ගෙදර තොරතුරු බැඳලා දැන් වයිෆ් සහ දුව වයසක දුව දැන් අවුරුදු 11යි. මියුසික් කරනවා. එයා ගිටාර් ගහන්න එක නෙමෙයි. ගිටාර් දැන් ගෙදර 3-4ක් තිබ්බට එයා ලොකු මෑ ගන්නෑ. හිටි ගමන් අරන් ඔය ගානට දැන් මේ වයලින් ගහන්න කැමති කිව්වා. දැන් මේ වෙස්ටර්න් වයලින් වලට දැන් යවනවා දැන් මේ දවස් ටිකේ. ඉතින් හැබැයි මේ ප්ලේ කරයි කියලා හිතනවා අල්ල ගන්න පුළුවන්. බබාගේ ඉස්සරහා ප්ලෑන් හැමදාම සාරා ෆ්ලෑෂ් වලත් එක්ක ඉන්න එකද? එහෙම නැත්නම් සමහර වෙලාවට ගායකයෙක් විදියට මියුසිෂියන් කෙනෙක් විදියට ඉස්සරහට එන්න මොනවාරි ප්ලෑන් එකක් තියෙනවද මොනවද? නෑ මෙහෙම දැන් මම බෑන්ඩ් එකේ ප්ලේ කරනට අමතරව වෙනම අපේ SF ඩාර්ක් ස්ටුඩියෝ එකේ වැඩත් කරනවා. ඒකෙත් එහෙත් ස්ටුඩියෝ එක තියෙනවා. එහෙත් නිර්මාණ දේවල් එහෙත් කරනවා. ඊට පස්සේ ගෙදරත් මගේ ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකේ වැඩත් කරනවා. ස්ටුඩියෝ වැඩත් ඒ කියන්නේ මම ඉගෙන ගත්තේ තනියෙන් ගොඩක් දුරට. ඒ කියන්නේ මේ ඒකත් උනේ අහම්බෙන්. ඒ කියන්නේ මේ මම එහෙම දැනන් හිටියේ නෑ. රෙකෝඩ් ඔව් ඒ කියන්නේ මේ අපි ඒ කියන්නේ මං ගේ හදලා ගෙට ගෙවිදලා එනකොට හයටම සතියෙන් තමයි කොරෝනා ඇවිල්ලා රට. ඒ විතර අතේ සල්ලියක් තිබ්බෙත් නෑ. මොකද තිබ්බේවා ගෙට යට කරලා එහෙම. ඊට පස්සේ ලොකෝට අතේ එහෙම ගැවසුන්නේ නෑ සල්ලිය. ඊට පස්සේ ලැප් එක තිබ්බා. ලැප් එකෙන් මං කොහොම හරි බැලුවා කියු බේස් වලින් කොහොමද වැඩ කරන්නේ, සින්දුවක්වත් හදාගන්නේ කොහොමද කියලා. ඒකත් එක්ක ඒ දවස්වල අපේ අර කෝකිල පොඩි කාලයකට අයින් වෙලා තිබ්බා. ඊට පස්සේ ඒ දවස්වල කීබෝඩ් ගාවේ නිමේෂ් දැන් සයිදප ගන්න. නිමේෂ් සම්බන්ධයෙන් ටිකක් දානවා. නිමේෂ්ගෙන් තමයි මම සෑහෙන්න අහගත්තේ කොහොමද ඔක කරන්න කියලා. එහෙම ටික ටික හදලා දැන් ගොඩක් දුරට කියන්නේ දැන් වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජනප්‍රිය මොනවද නිර්මාණය කරලා තියෙනවද මේ බබා? ජනප්‍රිය කියන්නේ සින්දු මෙහෙමයි. සින්දු මම සින්දු නිර්මාණය කරලා තියෙනවා. මගේ ස්ටුඩියෝ එකේ කරපුවා එහෙම ගොඩක් අනුන්ට ගොඩක් කරේ කවර්ස් කරා සින්දු කර ගොඩක් ඉතින් ආධුනිකයටනේ කරන්නේ. ඉතින් ගොඩක්ම තාම අර ජනප්‍රිය ආටිස්ට් කෙනෙක්ට කියලා එහෙම සින්දුවක් කරේ නෑ. හැබැයි මේ අර කරපුවා ඒගොල්ලොත් ඉතින් ඒක මාකට් කරගන්න දන්නේ නැහැ නේද? ඒ වුණාම සින්දුවක් ජනප්‍රිය වෙන්නේ නැහැ ඉතින්. ඩාර්ක් ස්ටුඩියෝ වැඩ ටික කරනවා මම. ඒ කියන්නේ ඒකේ වැඩ ටික මික්සිං එක දන්දර ටික කරනවා. ඒක තනිකරම මේ බබාද කරන්නේ? ඔව්. ඒක මේ ඒක මම කරන්නේ. ඒ වැඩි හොඳට යනවා. ඔව්. channel එකක් විදිහට ඔව්. වැඩි අල්ලගෙන යනවා. ඔව් අල්ලන් යනවා මේ සහ මේ ඒකෙන් අපිට ඒ කියන්නේ අපිට එකෝස්ටික් වලට ආවට පස්සේ අපිට මේ අපි මෙහෙම ප්ලේ කරනවා කියලා පෙන්වන්න ගොඩක්ම කරපු දෙයක්. ඒ කියන්නේ මේ ප්ලැට්ෆෝම් එක අපිට ෂෝස් වලින්ම පෙන්වන්න බැරි තව පිටසක් ඉන්නවනේ.
මියුසිකල් ෂෝ බලන්න නැති පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ඔය පිටරට ඉන්න අයට එහෙම ඉන්නවනේ. සාමාන්‍යයෙන් ඔය ඒ අයටත් එක්ක පේන්න තමයි කියන්නේ ෂෝ එකක් ගොඩක් දුර මියුසිකල් ෂෝ එකක් ස්ටේජ් එකත් එක්ක දැම්මම මේ සමහරට ඒ වීඩියෝ බලන්න නැති පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි අරව ටික වැඩේ යන්නේ. හරියනම් අපි දැන් ගොඩක් කතා කරා මාත් හිතුවේ නැහැ මෙච්චර කතා කරන්න අපිට කතා කරන්න දේවල් තිබ්බා. කියන්නේ වර්තමානයේ දේවල් එක්ක බබත් එක්ක මට කතා කරන්න වුණා. මොකද බබාලව විශ්වාස කරන ෆලෝ කරන ගොඩක් අය ඉන්නවා. එයාට අපි පණිවිඩයක් කරා යන්න අපිට ඕනේ කරා. බබාව කාට හරි සම්බන්ධ කරගන්න ඕන. ෆෝන් නම්බර් එක කියන්න සෝෂල් මීඩියා වල කොහොමද ඉන්නේ කියලා. සෝෂල් මීඩියා වල මම සාමාන්‍යයෙන් ලොකුම ගන්න මම ඉන්නේ Facebook එකේ හර්ෂණ ප්‍රසාද්. ඇත්තම ඉන්නේ. හර්ෂණ ප්‍රසාද් කියලා ඉන්නේ. ඒ වෙනකොට මගේ නම්බර එක 070යි 326යි 16යි 25. WhatsApp එකේ ඉන්නෙත් ඒකේ. බබාගේ තියෙනවා අර කියපු විදිහට ස්ටුඩියෝ එකක්. ඕගොල්ලොන්ට යම්කිසි නිර්මාණයක් කරගන්න ඕන නම් බබාගේ මේ නම්බර එකට කතා කරලා ස්ටුඩියෝ එකේ කරගන්න පුළුවන්, රෙකෝඩින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මික්ස් මාස්ටරින් කරන්න පුළුවන්. නිර්මාණ මොනවා හරි තියෙනවා නම් කරගන්න පුළුවන්. එහෙනම් මම බොහොම ස්තුතියි අද ආවට. කිටි දැනුම් දීමක් තමයි අපි කරේ. අපි සෙට් වුණා. එහෙනම් වැස්සේ ඔය ආවේ. වැස්සේ ආවේ. ඉතින් මම ඉතින් බයික් එක තමයි ගමන ඉතින්. එනකම මග පොඩ්ඩක් නතරලා හිටියා. ප්‍රදීපට කෝල් එකක් දුන්නා. කට්ටිය පරක් කරගෙන අවුලක් නැහැ යන්නකො ඉතින්. ආවා පුළුවන් විදිහට ආවා. ඉතින් සතුටේ ආරාධනාවට ඉතින් ගොඩක් ස්තුතියි. මොකද මේ පිළත් දේවල් ගැන කතා කරන්නදී ඇත්තට මේ ගොඩ කාලෙකින් බැරි වුණා. එහෙම මේ හම්බුන්නේ නැහැ. ඉතින් නිදහසේ මේව කතා කරන්න. තව තිබ්බනම් තව හොඳයි කියලා හිතනවා. අපි ඒක තව පස්සට දාලා තව ගොඩක් කතා කරන අවස්ථාවක් කියනවා. ගොඩක් ස්තුතියි ඔයාලට මේ ආරාධනාවට. ඔයත් ආවට බබා ගොඩක් ස්තුතියි. අපිට කවදා කරන්න අවස්ථාවක් එනවා. අපි ඔගොල්ලෝගේ බෑන්ඩ් එක සාරා ෆ්ලෑෂ් බෑන්ඩ් එක මම ගන්න හිතාගෙන ඉන්නවා මේ අලුත් වෙනසත් එක්ක. අපි සමහර වෙලට ඒක ස්ටුඩියෝ එකේම වෙනස් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න. ඒක වෙනස්මයක් වෙයි. ඒ වැඩිත් එක්ක අපි සෙට් වෙමු. අපිට කතා කරන්න ළඟදීම අවස්ථාවක් එනවා. එතකොට අපි වෙනස් කතා බහක බෑන්ඩ් එකත් එක්ක හම්බෙමු. එහෙනම් ගිහින් ජයෙන් ජයම වෙන්න ඉස්සරහා වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා. වඩත් ඒවා ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා. එහෙනම් ඉතින් අදටත් සමු අරගෙන යනවා. ගිය සතියේ කිව්වා වගේම එකම බෑන්ඩ් එකේ දෙන්නෙක් ළඟ ළඟ ගේන්න උන හේතුව මොනකයි? ඒ කියන්නේ බබා ගැන ගිය පාර කොස්තා සෑහෙනට කතා කරා. ඒත් එක්ක මේක අමතක වෙන්න කලින් අපි බබාවත් ගෙනල්ලා දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. channel එක subscribe කරන්න. මොනවා හරි අදහස් යෝජනා තියෙනවා නම් ඒක comment වලින් කරන්න. එහෙම නැත්නම් ඍජුව මට කතා කරන්න ඕන නම් 0.773 972 914 මගේ නම්බර එක. WhatsApp තියෙනවා ඒ නම්බර එකේ. කතා කරලා ඕනේ අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඕගොල්ලෝගේ අදහස් යෝජනා තමයි මගේ ප්‍රගමනයට හේතු වෙන්නේ. අපේ channel එකේ ප්‍රගමනයට හේතු වෙන්නේ. අදත් රණුක කැමරාව පිටිපස්සේ සුපුරුදු පරිදි සහයෝගය දක්වනවා. තනියම ලොකු වැඩක් කරනවා. ගිහින් එන්නම් හැමදාමත් කියනවා වගේ ආවොත් යන්න වෙනවා. ආපහු දවසක එන්නම් මම මිහිර. තරුණයා ඔන්ලයින්